ඔයාලා එකතු වෙලා ඉන්නේ සිතුවාවි සවුත් කොරියා YouTube channel එකත් එක්ක අද අපි ආව අපේ කම්පැනි ළඟ තියෙන පාක් එකට බලමු ගිහිල්ලා අපි පාක් එකේ කොහොමද කියලා පාක් එක ලස්සනද කියලා. මා ලස්සනයි හැබැයි ඔය පේනවනේ පිළිපස්ස උනා. කියලා බලමු එහෙනම්. හොඳයි අපි ඇවිල්ලා ඉන්නේ පෙන්නන්න ඉන්න. දැන් අපි පාක් එකේ පිවිසුමට ඇවිල්ලා ඉන්නේ. බලමු මොනවද තියෙන්නේ කියලා. මේ මැප් එක පේනවා. මෙතන මැප් එකක් තියෙන්නේ. අපි ඉස්සරෝම මේ පැත්තෙන් ගිහිල්ලා යමු. මා ලස්සනයි යාළුවනේ. wow very nice. අපි දැන් මේ මම එකපාරකට මේ සමයකට හිට පළවෙනි පාර. මාරම ලස්සනයි ගස්වල කොළ එක එක පාටට. මාරම ලස්සනට පේනවා. ඉස්සරහ ගිහලා බලමු කොහොමද කියලා. wow beautiful යාළුවනේ. ආර පැත්තේ එහෙම බලන්න ගස්වල කොළ පාට මාරම ලස්සන තියෙනවා. මේෙන් බලන්න ගමේ උන්දලා ටිකක් මෙහෙවිලා කරන වැඩ අපි තරහ වෙන්න එපා යාළුවනේ. එහෙම කිව්වට කුඹුර කොටනවා. මේ අර මං හිතන විදිහට ජපානයේ කොරියාවයි අර මේ ඔය තිබ්බනේ යුද්ධයක් වගේ එකක්. එහෙම එකක් නේද? මේ මහා ලස්සන ගස් එහෙම. wow මාරම ලස්සනක් තියෙන්නේ. wow beautiful. බලමුකෝ නේද? මෙහෙම උඩට ගිහිල්ලා අපි පොඩි ළමෙක් මෙහෙම උඩට ගිහිල්ලා අපි එහා පැත්තෙන් යමු. එහා පැත්ත මාරම ලස්සනයි. wow පේනවද ලස්සනම. මේ ඔයිදු අපි ඉන්නේ. පේනවනේ පහළ පේන හැටි මාර ලස්සනට. අපි මේ ඔයිදු ඉන්නේ. සමයකෙද්දි මේ ඔක්කොම මේ මැරෙනවා කොළ. ඌරෙක් නම් දැක්කා. පේනවා නේද මේ? හැමතැනම CCTV තියෙනවා. ඔය ඉස්සරහ කනුඩ. හැමතැනම වටේටම CCTV නෙවෙයි. CCTV ගහලා තියෙන්නේ. වන්දලා තියෙන්නේ. මහන්සියට වචනක් පැටලෙනවා guys. අම්මෝ. උඩට යනවා පල්ලට පයින්නවා. ලංකාවේ ආර්ථික වගේ නේ guys. අම්මා. යඩේ. අපි පල්ලේ හරි යන් guys. අපි දැන් ඕම පල්ලට බහිනවා ඉන්නේ. වෙනම ලෝකයක් පෙන්වන්න යන්නේ හොඳයි. ඉස්සරහට බලාගෙන ඉන්න. ඔයාලට ඇත්තටම ආසයිතේ කොරියාවට එන්න. ඉතින් ඇත්තටම ඉන්නත් හොඳ රටක්. මාරම හොඳයි මිනිස්සුත් හොඳයි. වැඩ කරද්දි නායති යක්කු වගේ වැඩ කරන තැනදී නැත්තම් මාරම හොඳ මිනිස්සු ඉන්නේ. ඒක ඇවිල්ලා ඔයාලා හොඳට බලන්න. හොඳ රටක්. කොහොම අපි එහෙනම් ආයෙ බලමු ඉස්සරහ කොහොමද ඇත්තේ කියලා. නේ? අපි සමයකට ආවා වගේ ඊතු හතරෙම අපි යමු බලන්න මේක කොහොමද තත්ත්වය කියලා. අපි වෙන තැන්වලට යන්. මම එක වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා YouTube එකේ. ඒකත් ඔයාලා බලන්න. අපි අර අන්සන් මහමෙ වුණාවට ගියේක. ගයි තාම අපි යන්. තා යන්න කොටත් දැන් තියෙනවා. ඉතින් නේද? මෙවන්නේ ගල් වල ඉන්න එක නම් කෘතිම ගල් හරිද? ඒ වගේටම තියෙනවා. ඇත්ත ගල් වගේ හරිද? හඳලා යෝජා හොජන්සිල් මේකට තමයි টয়ලට් එක තියෙන්නේ. හොජන්සිල් කියන්නේ ගැහණු කට්ටියගේ টয়ලට්. යෝජා හොජන්සිල් කියන්නේ නම්ජා හොජන්සිල් මේ කියන්නේ පිරිමි කට්ටියගේ টয়ලට්. බාන টয়ලට් එකක් වගේ තියෙන ලස්සන. මාරම ලස්සනයි. ඒ කියන්නේ පිළිවෙලයි. බේන් වලට පේනව නේද? මාරම ලස්සන ප්ලේස් එක guys. මේ ආයෙත් ඇවිල්ලා බලන්න කොරියාවට එන නේද? කොරියාවට එන්න ඉන්න කට්ටියට මම කියන්නේ මොටිවේෂන් එකක් දෙන්නේ මේ ලස්සන පෙන්වලා කොරියාවේ. ඊට පස්සේ ඔයාලටත් ඉක්මනට හොදට පාඩම් කරයි මේ ලස්සන බලා ගන්න දැක ගන්න නේද? මං ගිහිල්ලා නැති පාරක් තියෙනවා guys. අපි ගිහිල්ලා බලමු මොකක්ද කියලා. මේ පාරේ මං ගිහිල්ලාම නැහැ. කොහෙටද වැටෙන්නේ?
ගයිස් මේ පාර යන්න ඕන මට මතක හැටියට මේ ගිහුවා තමයි මේ අපේ ප්ලේස් එකට යන්නේ. යන් ඉතින් ගිහලා බලමු. වාව් ගයිස්. අර පහළ පේනවනේ. මාරම ලස්සනයි ගයිස්. බලත් එන්න ඉක්මනට. තව දෙයක් කියන්න ඕන. අපි ඔක්කොම ලාංකිකයෝ. ඒකින්ද කවුරු කොහොම මේ රටේ හිටියත් මොන ගමේ හිටියත් මොන පළාතේ හිටියත් මොන නගරේ හිටියත් අපි ඔක්කොම ලාංකිකයෝ. ඒකින්ද ජාති ආගම් කුල මල ભેද නැතුව ඔක්කොලාම එකා වගේ ඉන්න. මම විශේෂයෙන්ම කියන්නේ මේ කොරියාවට ආපුවාම අපේ කට්ටිය දැක්කත් කතා කරන්නේ නැහැ. සාමාන්‍ය අපේ කම්පැනි වල ඔය එක එක කම්පැනි තියෙනවා. කම්පැනි වල මේ එක එක්කෙනා එක එක විදිය. එහෙම නැතුව ඔක්කොලාම එකා වගේ එක පවුලක් විදියට ඒකට ඉන්න. මොකද අපි අන්තිමටම අපේ යන්න වෙනවා ලංකාවට කවදාමක හරි. ඒක මතක තියාගෙන ඔක්කොලාම ඉතින් සහයෝගයෙන් සමගියෙන් ඉන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. රටට ආවා වගේම ඔක්කොලාම එකට ඉන්න. දැන් ඉන්නේ ලාංකිකයෙක් විතරයි. අපිට වෙන කවුරුත් නැහැ. මේ අම්මා තාත්තා කවුරුත් නැහැ. මොනවා නම්මා කවුරුත් නැහැනේ අපිට. අපිට ඉන්නේ ඔය කම්පැනි යාළුවෝ ටිකයි. ඇත්තටම ඉන්නේ අපිට ඒ ටිකනේ. ඒකින්ද කට්ටියම මම නම් කියන්නේ ඉතින් සහයෝගයෙන් එක්කෙනෙක් එකෙක් කපා ගන්න නැතුව කොටා ගන්න නැතුව නේ. එහෙම ඉන්න. මොකද ඔක්කොම කට්ට කාලා වෙහෙස වෙලා වැඩ කරලා අනම්මනම් කරලා එහෙම අර වෙනස්කම් කරන්න එපා කාටවත්ම. එහෙම කරද්දි එන මවුල නේද? ඒකින්ද මම නම් කියන්නේ අපි ඔක්කොම ලාංකිකයෝ හින්දා ඔක්කොම එකා වගේ ඉන්න. ඒතරයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් එන්න ඉක්මනට කොරියාවට ඇවිල්ලා මේ වගේ අත්දැකීමක් ලබා ගන්න. වැඩ කරන්න ඕන, මහන්සි වෙන්න ඕන. කට්ටිය බොරු කියලා කට්ටිය කොරියාවේ ලස්සන විතරයි පෙන්වන්නේ. ඒත් ඇත්තටම වැඩ කරන්න ඕන, මාරු විදිහට මහන්සි වෙන්න ඕන. හොඳ ගැටක් තියෙනවා නම් විතරක් කොරියාවට එන්න. මොකද ආයේ ඇවිල්ලා යන්න බලාපොරොත්තු වෙයි. මාස දෙකක් තුනක් විතර යන්න බලාපොරොත්තු වෙන්නම් එන්න එපා. අපරාධේ ගෙවල් වල සල්ලි, මහන්සිය, කාලේ ඔක්කොම අපරාධේ. ඒකින්ද හොඳ ගැටක් තියෙනවා නම් විතරක් එන්න. ඒ ඉතින් Tamanට හම්බෙන ඒ ජොබ් එක අනුව තමයි ඉතින්. ඒකින්ද මම නම් කියන්නේ හොඳට වැඩ කරන්න පුළුවන් නම් විතරක් කොරියාවට එන්න. මොකද දැන් කට්ටිය ගොඩක් එන්නේ මට බණීද දන්නේ නැහැ. ඉතින් මම ඇත්ත කියන්නේ කොරියාවේ ලස්සන විතරක් බලලා එන්න එපා කොරියාවට. මොකද මෙහි ආවා වගේම වැඩ කරන්නත් ඕන. ඒකින්ද වැඩ කරන්න බලාගෙන හොඳ ගැටක් තියාගෙන ඉන්න. මොකද ලංකාව වගේ නෙවෙයි. මේ දේශගුණෙත් වෙනස්. සෑහෙන්න අපිට ඒක ඔරොත්තු දෙන්නෙත් නැහැ. අපි ඒවා විදලත් නැහැ. ඒකින්ද සෑහෙන වෙනස්. ඔයාලා නේ වැඩ කරන්න බලාගෙන ඕන දෙයකට ඔට්ටු වෙනා විතරක් කොරියාවට එන්න කියන්න තමයි ඉතින් තියෙන්නේ. නැත්තම් ඉතින් ගොඩක් අමාරුයි මෙහි ජීවත් වෙන්න. ඒක තමයි ළමයි ඔයාලට කියන්න තියෙන්නේ. එන්න කොරියාවට ඉක්මනට ඔය ඔක්කොම සම්පූර්ණ කරගෙන අපි යන් අපේ view point එකට බලමු. view point එක කොහමයි කියලා. යන ගමන් ඉන්නේ guys. අයියෝ වදත් කට්ටිය ඉන්නවා guys. අනේ ඉතින් මේ තියෙන කලපුව guys බලන්න කොහොමද කියලා. guys මේ ටික නම් බලන්න ඕනේ යාළුවනේ. මාරම ලස්සනයි. ඈතට මාරම ලස්සනයි. wow ඔයාලා ඉක්මනට එන්න. මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඒක බලන්න. පේනවනේ guys.
ගයිස් මේ ටික නම් මාරම ලස්සනයි. වව් ඔයාලටම පේනවා ඇති මාරම ලස්සනක් තියෙන්නේ. පේනව නේද ගයිස්? එක එක පාට එක එක ගස්. වෙනම ලෝකයකට යනවා මෙතෙන්ට ආවම ගයිස්. පේනවනේ යාළුවනේ අපි යනවා පාලමක් දිගේ. බලන්න මේ ටිකේ ලස්සන කොහොම පිස්සු හැදෙනවනේ. පිස්සු හැදලා ආයෙත් හැදෙනවා. ඒ තරම් ලස්සනයි. ඔයාලා ඔක්කොම හිතලා බලලා කොරියාවට එන්න ඕන. හොඳද? මම කියපුවා මතක තියාගන්න. තව දෙයක්. මොකද ලංකාවෙන් කොරියාවට එන එක නෙවෙයි කොරියාවෙන් ලංකාවට යන්නේ. ජීවිතය වෙනස් වෙනවා. මේ රටේ හිටපු ඒ කියන්නේ ඒ රට හොඳ රටක් ඇත්තරම ජීවිතය වෙනස් කරන හොඳ පරියක් හම්බෙනවා. ඒවත් එක්ක ඔයාලා මෙහෙට ඇවිල්ලා මම කියපුවා මතක තියාගෙන සතුටින් ඉන්න. කාට වුණත් කැපිලි කොට්ලි කරන්න යන්න එපා. කවදා හරි ඒවා අපි කරන දේ අපිට තියෙයි. මොකද අපි දෙන දේ තමයි අපිට හම්බෙන්නේ. ඒකින්ද පරිස්සමට සතුටින් ඇවිල්ලා මෙහි දෙයක් කරගෙන යන්න. එහෙනම් ගයිස් අපි යනවා සිතුවා විත් සවුත් කොරියා YouTube channel එක subscribe කරලා තියාගන්න. මීට වැඩි ලස්සන වීඩියෝ ඔයාලට මම ගේනවා. bye.